සුබ දවසක් ඔයාලා හැමෝම බොහොම ආදරෙන් ජානකීස් කිචන් YouTube channel එකට පිළිගන්නවා. ඔන්න ඉතින් අපි අද බලමු බර අඩු කරගන්න කැමති අයට ප්‍රෝටීන් බහුල ආහාර වේලක් හදාගන්නේ කොහොමද කියලා. ඇලුමිනියම් ෆොයිල් එකක් අඟල් 12-16 ප්‍රමාණයට වගේ අරගෙන මෙන්න මේ වගේ වටේට පොඩි කරලා ඉවර වෙලා බෝට්ටුවක් වගේ හදනවා. මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් බෝල් දෙකක් හදනවා. ඊළඟට මේ වගේ හදපු බෝට්ටු දෙකට බත් කෝප්පයක් දානවා. ඉතින් මේ කෝප්පේ මම අවුන්ස 8ක ප්‍රමාණයේ කෝප්පකින් තමයි දාන්නේ. ඉතින් මේ බෝට්ටු දෙකටම බත් කෝප්ප දෙකක් දානවා. හොඳින් හොදලා බත් ටික බෝට්ටුව දිගටම හිටින්න මෙන්න මේ වගේ තුනී කරනවා. ඊළඟට මම ලොකු සුකිනි ගෙඩි දෙකක් අරගත්තා. ඉතින් කහ පාට සුකිනි ගෙඩියෙන් භාගයකුත් කොළ පාට සුකිනි ගෙඩියකින් භාගයකුත් මේ වගේ කෑලි වලට කපලා එක පැකට් එකකට දානවා. ඉතුරු භාගේ අනිත් පැකට් එකට දානවා. ලුණු ගෙඩියකින් 4න් එකකුත් හීනියට කෑලි කපලා දානවා. මේ විදිහට අනිත් පැකට් එකත් හදනවා. ඊළඟට සෝස් එක හදන්න මෙල්ට් කරපු බටර් මේස හැඳි 4කට මී පැණි මේස හැඳි දෙකක් දානවා. සුදු ලුණු බික් 4කුත් මින්ස් කරලා දානවා. මිරිස් කුඩු මේස හැඳි එකකුත් දාලා හොඳින් කලවම් කරලා සෝස් එක හදනවා. ඊළඟට හදපු සෝස් එකෙන් භාගයක් පැකට් එකට උඩින් ස්ප්‍රින්කල් කරනවා. ඉතුරු භාගය අනිත් පැකට් එකට උඩින් ස්ප්‍රින්කල් කරනවා. oven එක ෆැරන්හයිට් 425ට එහෙම නැත්නම් සෙල්සියස් 218ට ප්‍රීහීට් වෙන්න තියෙනවා. ෆැරන්හයිට් 425ට එහෙම නැත්නම් සෙල්සියස් 218ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 20ක් බේක් කරනවා. මේක බේක් වෙන අතරතුර බිත්තර 4කුත් තඹ ගන්නවා. ෆැරන්හයිට් 425ට එහෙම නැත්නම් සෙල්සියස් 218ට ප්‍රීහීට් කරපු oven එකේ විනාඩි 20ක් බේක් වුණාට පස්සේ මේ වගේ බිත්තර දෙකක් එක ප්ලේට් එකකට කපලා දානවා. මේ විදිහට හයි ප්‍රෝටීන් බෝල් එක හදනවා. ඉතින් මේ වගේ ප්‍රෝටීන් බහුල ආහාර වේලක් හරිම පහසුවෙන් ඔයාලට හදාගන්න පුළුවන්.